හෙලෝ අවස්ටේප් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ හස්බන්ඩ්ගේ ගමේ ගත වුණු ලස්සන දවස් කිහිපයක්. ඉතින් අපි උදෙන්ම කොළඹ කොටුවේ ස්ටේෂන් එකට ආවා. වෙලාව 5:20යි. ඉතින් අපි ට්‍රේන් එකේ තමයි යන්නේ. චූටි පැංචිත් ඔන්න නැගිටලා ඉන්නවා. අපි උදේ පාන්දරින්ම පිටත් වුණා 5:45 කෝච්චියට. ඉතින් ඔන්න කෝච්චිය ආවා. දැන් අපි පිටත් වෙන්න තමයි හදන්නේ. ඔයාලට මතක ඇතිනේ කලින් පාරත් අපි මහව ගියේ කෝච්චියේ. ඉතින් චූටි පැංචි දැන් ටිකක් ලොකු නිසා අපිට මෙහෙම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ යන්න පුළුවන්. මොකද එයා චූටි කාලේ නම් මට ටිකක් බයයි එයාත් එක්ක මේ විදියට දුර ගමන් යන්න. ඒ වුණාට දැන් නම් එයා ඒකට හුරු වෙලා. ඉතින් ටිකක් දුර යද්දී ඔන්න අප්පයි චූටි පැංචි දෙන්නම නිදි. ඉතින් චූටි පැංචි නිදාගත්ත නිසා කන්න අය එයාව තියාගත්තා. දැන් ඉතින් එක දිගටම යන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි අපේ ගමනාන්තයට ආවා. මේ තියෙන්නේ මහව ස්ටේෂන් එක. ඉතින් මහව ස්ටේෂන් එකේ ඉඳන් ගෙදරට පොඩි දුරක් තමයි තියෙන්නේ. ඉතින් අපි ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන උදේ කෑම කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් නිසාක්කා අපිට රසම රස තෝසෙයි චට්නි එකකුයි හදලා තිබුණා. මහවාවහම මේක තමයි මගේ ආසම පාට් එක. මොකද ටැමිල් කෑම ඒ රසටම ඒ විදියටම කන්න පුළුවන් මෙහි ආවහම. ඔන්න ඉතින් චූටි පැංචිට චූටි යාළුවෙක් හම්බෙලා. ඉතින් දෙන්නත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා. කොළඹ වගේ නෙමෙයි ඉතින්. ගමේ ආවහම චූටි පැංචිට අයියලා අක්කලා නංගිලා මල්ලිලා ගොඩයි. ඉතින් එයාලත් එක්ක හරිම ආදරෙන් එයා සෙල්ලම් කර කර හිටියා. ඔන්න ඉතින් දන්නේම නැතුව දවල් වුණා. දැන් අපි මේ දවල් කෑම කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ටිකක් නිදහසේ ටීවී එක බලන ගමන්ම දවල් කෑම කෑවා. ඉතින් දවල් කෑම කාලා අපි හිතුවා හවස් වෙලා අපේ වත්ත පැත්තට යන්න ඕනේ කියලා. ඉතින් මහව අපේ පුංචි ගේ හදලා තියෙනවනේ. අපි දැන් මේ යන්න හදන්නේ ඒ ගේ හදලා තියෙන වත්තට. මේ හරිය දැන් ටික ටික ගෙවල් හැදීගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ පරිසරය. හරිම නිදහස් ගහකොළ වලින් පිරිච්ච පරිසරයක තමයි අපේ ගේ තියෙන්නේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපේ ගේ. තාම ඉතින් බාගෙට තමයි හදලා තියෙන්නේ. ටික දවසකින් මේ පැත්තට එන්නත් බැරි වෙච්ච නිසා ඉඩමට ගහලා තිබුණ වැටත් ගැලවිලා තියෙන්නේ. ඉතින් අපි හිතුවා මේ ඉන්න දවස් ටිකේ වත්ත හොඳට සුද්ධ කරලා වැටත් ගහලම එනවා කියලා. ඉතින් පුංචි ළමයි ටිකත් එකතු කරගෙන අපි ආවා වත්ත සුද්ධ කරන්න. ඉතින් ඔන්න අපි වත්ත සුද්ධ කරලා ඔක්කොම ටික ගිනි තියලා ආවා. හෙට අපි වැට ගහනවා කියලා හිතුවා. ඉතින් ඔන්න ගෙදර ඇවිල්ලා චූටි පැංචිත් ඉන්නවා. දැන් නම් ටිකක් හවස් වෙලා. ඉතින් ඔන්න මම තේ එකක් බොන්න තමයි හදන්නේ. ඉතින් මෙහි නිවාඩුවට ආවහම හරිම නිදහසක් දැනෙනවා. කොළඹ හිටියේ ඒකාකාරී ජීවිතෙන් මිදිලා මෙහිම කට්ටියත් එක්ක එකතු වෙලා ඉන්න එකත් හිතට හරිම සතුටක් ගෙන දෙන දෙයක්. ඉතින් බලන්නකෝ ඔක්කොම කට්ටිය එකතු වෙලා
ඔන්න සෙල්ලම් කරනවා. චූටි පැංචිත් ඒගොල්ලන්ගේ මැද්දට පැනලා ඉතින් කට්ටියත් එක්ක ඔන්න සෙල්ලම් කරනවා. Sorry, only 5, 4, 5 like only. రెండు ఉంది అవునండి ඔන්න ඉතින් පළවෙනි දවස මෙන්න මේ විදිහට තමයි ගත වුනේ. ඉතින් ඊළඟට ඔයාලා දකින්නේ එදා රෑ 12ට කන්නයිගේ උපන්දිනේ අපි සෙලිබ්‍රේට් කරපු විදිය. කේක් එකක් ගෙනල්ලා නිසාක්කා කන්නයියට බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් අපි රෑ 11 මාට නිදාගෙන ඔන්න 12 වෙද්දී හැරුණා කන්නයිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඔන්න ඉතින් මේ පහුවෙනිදා දවල් වරුව. ඉතින් උදේ වරුව නම් ගෙදරට වෙලා ගත වුණා. ඒ වුණාට කන්නන් අයියලා නම් වත්තට ආවා. එයාලා කිව්වා වැට ගහලා ඉවර වෙලා අපිට කතා කරන්නම් කියලා. මොකද චූටි පැංචිවත් ගෙනහිල්ලා එතනට වෙලා ඉන්න ටිකක් අමාරුයි. තාම ගේට් බාගෙට හදලා තියෙන නිසා. ඉතින් කන්නන් අයියලා එයාලගේ වැඩ ටිකක් ඉවර වුණාම අපිට කතා කළා. ඉතින් අපි දවල්ට හදලා තිබ්බ කෑමත් අරගෙනම වත්තට ගියා. ඉතින් එයාලා වත්ත හොඳට සුද්ධ කරලා තිබුණා. දැන් තියෙන්නේ වැට හයි කරන්න. ඉතින් අපි වැට හයි කරන්න කලින් කෑම කාලා ඉන්නවා කියලා හිතුවා. ඉතින් අපේ වත්ත පිටිපස්සේ මේ විදියට කෑම බෙදාගෙන අපි කට්ටියත් එක්ක එකතු වෙලා කෑවා. ඉතින් මේ විදියට එළියට වෙලා කන එකත් වෙනමම එක්ස්පීරියන්ස් එකක්. එළියේ ගස්කොළත් එක්ක කට්ටියත් එක්ක එකට මේ විදියට වාඩි වෙලා කන එකෙන් හිතට අමුතුම හැඟීමක් දැනෙන්නේ. ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ කට්ටිය. ඉතින් කට්ටිය වැඩ ඉවර වෙලා ටිකක් මහන්සි වෙලා හිටියේ. දැන් අපි කෑම කන්න තමයි ලෑස්ති වෙන්නේ. කෑම කාලිවර වෙලා මම ඒ පිටිපස්සේ ටික අතු ගාලා ඒ ටික ඔක්කොම ගෙනි තිබ්බා. ඉතින් කොළ ගොඩාක් තිබුණ නිසා ලොකු දුමක් ආවා. ඔන්න ඉතින් අපේ කට්ටිය ඉන්නවා වහලේ උඩට නැගලා. ඉතින් ඒ අතරේ මම මේ විදියට මේ ටික ඔක්කොම ගෙනි තිබ්බා. ඉතින් ටික ටික ඇවිලිලා මේ කොළ ගොඩ සම්පූර්ණයෙන්ම පිච්චිලා ගියා. ඔන්න දැන් නම් ඉතින් වත්ත පිටිපස්සේ ටිකක් පිරිසිදු වෙලා තියෙනවා. ඔන්න ඉතින් වත්තට ගිහිල්ලා ඒ වැඩ ටික කරලිවලා අපි ගෙදර ආවා. ඒ ඇවිල්ලා දැන් අපි මේ ලෑස්ති වෙන්නේ කන්නයිගේ බර්ත්ඩේ එක සමරන්න. ඉතින් උදේ සර්ප්‍රයිස් එකක් දුන්නානේ. දැන් මේ කට්ටියම එක්ක එකතු වෙලා ඒක සෙලිබ්‍රේට් කරන්න තමයි හදන්නේ.
Asik ya tak ada nasi ini. ඔන්න ඉතින් එදා දවස බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකත් එක්ක ගෙවිලා ගියා. ඉතින් මේ ඊට පහුවෙනිදා ඉතින් චූටි පැංචිට නම් මෙහි ආවහම හරිම නිදහසක් තමයි තියෙන්නේ. ඉතින් කොළඹදී වගේ නෙමෙයිනේ. මෙහිදී ගොඩක් කට්ටිය ඉන්නවා. එයාට එළියට යන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මේ කට්ටියත් එක්ක එකතු වෙලා පාරට වෙලා ක්‍රිකට් ගහනවා. ඉතින් ඔන්න මීකිරි ආවා. අපි මීකිරිත් ගත්තා. ගමේ හදන මීකිරිනේ. ඉතින් ඒවා හරිම රසට තිබුණා. ඉතින් අපි මෙහි ඇවිල්ලා දවස් 5ක්ම හිටියා. මම දවස් 5ම vlog කරේ නැහැ. ඉතින් ඔන්න අද අපි මේ ගෙදර යන්න පිටත් වෙන්න හදන්නේ. ඉතින් දවල් තියෙන කෝච්චියේ යනවා කියලා හිතුවා. දවල් 12:45ට කෝච්චිය තිබුණේ. ඒ උනාට ටිකක් පරක් වුණා. ඔන්න ඉතින් දැන් මේ කෝච්චි එකේ එන්ජින් එක සෙට් කරන්න තමයි හදන්නේ. ඉතින් මම කලින් දැකලා තිබුණේ නෑ මේ වගේ දෙයක්. ඉතින් මම කනනෑට කිව්වා වීඩියෝ කරගන්න කියලා. මොකද එතකොට ඔයාලටත් පෙන්වන්න පුළුවන් නේ. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්ජින් එක කෝච්චියට හයි කරේ. ඉතින් එන්ජින් එක ගාවම කෝච්චි පෙට්ටියේ තමයි අපි ආවේ. ඒදී පොඩි අනතුරකුත් සිද්ධ වුණා. රේල් පාරේ ගිහපු කට්ටියක් කෝච්චියට හැප්පිලා තිබුණා. ඉතින් එතනින් එක්කෙනෙක් නැති වෙලක් තිබුණා රාගම හරියේදී. ඒ සිද්ධියටත් මුහුණ දීලා ඉතින් අපි ගෙදර ආවා. හවස් වෙද්දී අපිට ගෙදර එන්න පුළුවන් වුණා. අපි ගෙදර එද්දී 5ට විතර ඇති. ඉතින් මහව ගෙවුණු දවස් ටික මේ විදිහට තමයි ගත වුණේ. හරිම ආදරණීය මතකයන් ගොඩාක් එකතු වෙච්ච දවස් ටිකක්. හරිම ආදරෙන් කට්ටියත් එක්ක සතුටින් ගත වුණා. මහව එන හැම පාරම මට හිතෙන්නේ ජාති ආගම් ભેද මොනවද කියලා. හැමෝම එකා වගේ එක මිනිස්සුනේ කියලා මේගොල්ලෝ මට කියලා දුන්නා. ඉතින් ආදරේට ජාති පාට ආගම් ભેද නැහැ කියන එක මම නම් හොඳටම තේරුම් අරන් තියෙන්නේ. ඉතින් ඔන්න අද දවසට මම මෙතනින් නවතිනවා. වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඔයාලත් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න කියලා ආරාධනා කරන ගමන් අදට ගිහින් එන්නම්. හැමෝටම ආදරෙයි.